ආයිබෝන මගේ යාළුවනේ අද සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. වෙනදා වගේම අදත් map සම්බන්ධ interest එකක් තියෙනවලු මම අලුතෙන් වීඩියෝ එකක් ගෙනාවා. ඒ තමයි offline map එකට SLD99 setup එක දාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. right මම මුලින්ම සඳහන් දෙන්නම් මොකද්ද මේ SLD99 කියන්නේ කියලා. SLD99 කියලා කියන්නේ ශ්‍රී ලංකා datum 1999 කියන අදහස කෙටි කරලා තමයි මෙම SLD99 කියලා හදලා තියෙන්නේ. හොඳයි අපි මුලින් කඳවල සෙටප් එක දාතර පස්සේ අපිට නෝර්ලි සෙන්ටර් පොයින්ට් එක ගත්තට පස්සේ අපට ආයේ දෙලක්ෂයේ රේඛාව මේ තියෙන දෙලක්ෂයේ රේඛාව වලට හොඳට පෙන්වන්නේ නැති අපේ කෝඩිනේෂන් එකත් එතකොට දෙලක්ෂයේ වුණා හරිම මැද පොයින්ට් එක දෙලක්ෂයේ වුණා මේ තියෙන්නේ පොයින්ට් එක අපිට පේනවාද හොඳටම මේ දෙලක්ෂයේ වුණා ඒ පොයින්ට් එක එතකොට ගත්තට පස්සේ දැන් අපි SLD99 setup එක දැම්මට පස්සේ මේ 2,00,000 වෙනකොට මෙතන ඉන්නේ 5,00,000. ඒ කියන්නේ අපිට කලින් වගේ මේ 2,00,000 වැටෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ ව්‍යාජ මූල්‍ය එතකොට මේ පැත්තට දුරස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් අපි මීටර් 2,00,000ක් මේ පිටුදොලහල ගත්තට පස්සේ ඉඳන් එතනින් ඉඳන් මීටර් 2,00,000ක් අපි මුහුද පැත්තට මේ වමට සහ දකුණට අපි ව්‍යාජ මූල්‍ය හොයාගන්නව ගත්තා. දැන් ඒක 5,00,000ක් වෙලා තියෙන්නේ. පැහැදිලිද? මෙතන ගත්තන් පස්සේ 5,00,000යි 4,00,000යි 3,00,000යි 2,00,000යි ලක්ෂයයි 5,00,000 මේ හැරෙට වගේ එනවා අපේ මේ පොයින්ට් එක. ඒතර එහෙම ගියා ගත්තට පස්සේ අපේ මුහුදු තීරය ඉතාමත්ම විශාලලා තියෙන්නේ මේ SLD99 සිස්ටම් එකට අපේ මේ ලංකාවේ මැපින් කරපු නිසා රයිට් මම සෙටප් එක දාගන්න ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි දාගන්නේ කියලා. මේක ඇත්තටම අපේ ජීවර ප්‍රජාවට සහ නායකයන්ට තාමත්ම වැදගත් වෙන සිස්ටම් එකක්. මොකද WGCT වලට අමතරව අපිට තියෙන කෝඩිනේෂන් එක UTM එක ඉතින් අපේ මුහුදු තීරය අපිට හොඳින් බලා ගන්න පුළුවන්. රයිට් අපි සෙටප් වලට යනවා. මේ කොනේ අයිකන් සෙටින්ග්ස් වලට ගිහිල්ලා මෙතන අපි දා ගන්න ඕනේ අපි කලින් දාගෙන කඳවල ශ්‍රී ලංකා ග්‍රිඩ් කියන එක අපි ලොකේෂන් ෆෝමැට් යන්න ඕනේ. ටච් කරනවා ඉම්පෝර්ටන්ට් යන්න. ඊට පස්සේ මෙන්න මේ පොළ පාට වෙනදා වගේ මේ ලින්ක් එක ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ ආකාරයට හැදෙනවා. ඔබට සම්පූර්ණම රිසප්ට් එක නම් මෙතන අපි දෙන්න ඕනේ ශ්‍රී ලංකා කියලා දෙන්න ඕනේ. ශ්‍රී ලංකා ශ්‍රී ලංකා කියලා දෙන්න. ඊට පස්සේ සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ අපිට නම් මෙන්න මේ විදිහේ දැන් හොඳයි මේ තියෙන්නේ EPSG කියන setup එක. EPSG කඳවල කියන setup එක තමයි අපි මෙතන අරන් තියෙන්නේ. මේ තියෙන අපි කලින් දාගත්ත EPSG මෙන්න මේ setup එක. දැන් අපි දාන්නේ EPSG 5235 කියන මේ SLD99 setup එකම දැන් අපි දාන්නේ. මෙන්න මේ setup එකම අපි දැන් දාන්නේ. right. okay එතන මම ඒක copy කරගන්නම්. copy කරාට පස්සේ මෙන්න මේ ආකාරයට අපි ටච් කරලා මේ අපි ටච් කරාට පස්සේ මේ ටික copy කරගන්නවා. copy කරලා back වෙන වෙනදා වගේම back වුණාට පස්සේ මෙන්න මෙතනට අපි paste කරනවා. මේ setup එක අපි paste කරනවා. ඔන්න මේ හරියට අපි ඒකට අපි paste කරනවා. paste කරලා මේ dot එක ගාවර් එකන් මේ ඊටු ටික අයින් වැඩි ටික අයින් කරලා EPSG 5235 අපි තබා ගන්නවා. right. okay කරාට පස්සේ ඒක ඉම්පෝර්ටන්ට් වෙනවා. read currency EPSG import success. okay right මෙන්න මේ ආකාරයට අපිට එනවා. අපි okay කරාට පස්සේ back වෙනවායි. back වුණාට පස්සේ අපිට පේනවා අපේ map එකේ දැන් ඔන්න ඇඩ් වෙලා තියෙන්නේ. බලමු කොහොමද මේ පිටුතලාගල ලොකේෂන් එකට ගිහලා කොහොමද අපි 5,00,000 එනවද කියලා බලමු. right ලොකේෂන් එක එතන මේ තියෙන්නේ ඔබට හොඳින් පේනවා ඇති. අපේ කාණ්ඩාංක සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ අපි SLD99 දැම්මට පස්සේ. right මම හිතනවා දැන් අපිට හොඳ ආකාරව පැහැදිලි ඇති කියලා. මේ තියෙන්නේ අපේ පිටුතලාගලින් වෙන 5,00,000 මේ කාණ්ඩාංකයන් ටික. right මම හිතුවා ඒතර අපි ඔයාලා හොඳින් දැනගන්න ඕනේ රට අභ්‍යන්තරයේ සහ
අපගේ මුහුදු සීමාවන් වල තියෙන GPS කාණ්ඩාංගවල මුල් අංකය කියන්නේ යුනිවර්සල් ට්‍රාන්ස්ෆර් මාකට් ප්‍රොජෙක්ෂන් එකේ වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔබ ඒක හොඳින් දැනගෙන කටයුතු කරන්න ඕන. රයිට්. බොහොම ස්තුතියි මගේ channel එක සමග එකතු වුණාට. ඔබට සුබ දවසක්.